ළමයින්ට අප්‍රේල් නිවාඩුවක් දෙන්න බැරිද? ගමේ ගිහිල්ලා එන්න. පුළුවන් ගමේ ගිහිල්ලා එන්න. හරි. 13 14 15 16 නිවාඩු දෙනවා කොහොමද? හරි. ඒක තමයි මේ අවුරුදු උත්සවයක් තියන්න කියලා දාලා තිබ්බා. හරිද? ඒ මං කලින් අවුරුදු කිව්වා අර කියන්නේ කලින් අවුරුදු අන්තිම මොහොතේ කිව්වේ මේ වෙලා නැහැ කියලා. ඒ හින්දා කලින් මතක් කරනවා. හරිද? ඒකේ තව චිට් එකක් තියෙනවා මෙන්න මෙහෙම. සර් මේ අවුරුද්දේවත් අවුරුදු උත්සවයක් කීපයක් තිබ්බම මේ චිට් එක කියන්නේ මේ ලියන ගමන් සර් මේ අවුරුද්දේවත් අවුරුදු උත්සවයක් තියන්නකෝ. හැබැයි 2026 27 පොඩි උන් නම් ගාව ගන්න එපා. හරිද? අවුරුද්දේ තේමාව අවුරුද්ද කියන්නේ මොකද්ද? තරහ මරහ නැතුව මිනිස්සු යාළු වෙන තේමාව. මේක වෛරී තේමාවක් නේ තියෙන්නේ. හරිද? හරි. ඔව් මේකේ අදහස් කරේ. හරි උඹ නම් ගාව ගන්න එපා. හරිද? අවුරුද්දේ තේරුම් මාරු කරන් ඉන්නේ. හරි. අවුරුදු උත්සවයක් තියෙනවා. අපි දෙතුන් දෙනා විතරක් එකතු වෙලා. හරිද? ඒක දිනන්න උනත් පුළුවන්. හරිද? අර ඒ කියන්නේ පොඩි කාලේ තරංගවලට වැඩිය දිනන්න බෑ. කට්ටිය ගොඩාක් ඉන්නවනේ. ලොකු වෙනකොට සමහර ස්පෝර්ට් මීටින් මීටර් 1500 දුවන කට්ටිය නෑ. හරිද? දුවන්නේ දෙන්න 1යි 2යි. හරිද? එහෙමවත් තියෙනවා. සමහර වෙලාවල කට්ටිය නෑ. ලොකු වෙනකොට. කොහොම තියෙනවනේ. හරිද? සමහර රෝඩ් රේස් එක ඉස්කෝලේ මොකද ඒ වගේ මැරතන් එකක් තියෙනවා. දිනන 9 වසරේ එකයි. ඇයි? 11 වසරේ ඉඳන් ළමයි ටික ඒවට සහභාගී වෙන්නේ. හරිද? සමහර ළමයි ග්‍රවුන්ඩ් එකට යන්නේ නැහැ. කළු වෙනවා කියලා එහෙම ප්‍රශ්න තියෙනවා. හරිද? ඒ කොහොමද ඒක තමයි තියෙන්නේ. හරිද? කළු වෙන්නේ නැතුවම ඉතින් ක්‍රීඩාවක් කරන්න අමාරුයි. හරිද? හරි. දැන් අපේ මාතෘකාවට එන්නේ හරි.